සියලු දෙනාටම සුබ මධ්‍යහ්නක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අද ටියුට් එකේ අපි කතා කරන්නේ සාමාන්‍ය බුද්ධියේ තර්කණයේ මූලික සිද්ධාන්ත. ඒ ගැන තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකෙදි අපි වයස් සම්බන්ධ ගැටලු වල ප්‍රධාන කොටසක් සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට අද අපේ ටියුට් එකේ මෙන්න මේ කොටස් ගැන ගැඹුරු අධ්‍යයනයක් සිද්ධ කරනවා. එතකොට ඇයි මම මේ වගේ මික්ස්චර් එකක් විදිහට දැම්මේ? අමුදෙත් කිව්වා අපිට කාලය තියෙන්නේ මාස 4යි. ඒකෝර මේ මාස 4දී අපි කරන්න ඕන ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා මට පාඩම් වගේ ගිය පාර වගේ නිවිහැනහිල්ල LLB සිසුන්ට කරපු ආකාරයට මේ පාර කරන්න හැකියාවක් නැහැ. ගිය පාර නම් ජූලි සිට ජනවාරි දක්වා අපිට මාස 7ක කාලයක් තිබ්බා. මුල් නිදහසේ තියරි පාර්ට් එක අවසන් කරලා මුල් මාස 4ක විතර ඊළඟ තියරි රිවිෂන් මික්ස්චර් එකක් විදිහට තමයි සැප්තැම්බර් වගේ ඉඳන් අපි කරගෙන ගියේ. නමුත් දැන් මෙතෙන්දී අපිට තියරිත් ඕන, රිවිෂන් උත් ඕන, මොඩල් පේපර් උත් ඕන, පාස් පේපර් උත් ඕන. ෆෘට් සලාඩ් එක. රයිට්. එහෙනම් ටියුට් එක ගන්න. වයස් සම්බන්ධ ගැටලුවේදී අපි වර්තමානයේ අංක 1 වර්තමානය කියලා දාලා ලියා ගන්න වර්තමාන වයස සමානයි x. වයස n ගුණයක් නම් ප්‍රශ්නේ තියෙන්නේ ඔහු 5 ගුණයකට වඩා වැඩි, 6 ගුණයකට වඩා වැඩි. එතකොට අන්නේ ටර්ම් එක වෙනකොට මෙතෙන්දී පොදු වාක්‍යයක් දැම්මා, පොදු මේ වාක්‍යයක් නෙමෙයි ලකුණක් දැම්මා n කියලා. එතකොට nx ඒ කියන්නේ වර්තමාන වයස x නම් ගුණයක් වැඩි නම් අනිවාර්යයෙන් මේ ගානෙන් ගුණ වෙන්න ඕන. බේසික් කියන්නේ මොන්ටිසෝරි concept එක. වයස n වලින් පංගුවක් නම් දෙකෙන් පංගුවක් නම් අපි මොකද ගන්නේ? දෙකෙන් බෙදනවා. අන්න ඒ වගේ n වලින් පංගුවක් නම් x කියන එක n වලින් බෙදනවා. ඒක තමයි ඔතනින් ලියන්නේ. ඔන්න අතීතයට ගියා. අහවල් වසර කිහිපයකට පෙර කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම වර්තමාන වයස x නම් ඒ පෙර කියන අවුරුදු ගානෙන් අඩු කරන්න ඕන. දැන් මීට අවුරුදු 5කට කලින් මගේ වයස අවුරුදු 50යි. 50ක් කියන්න බෑනේ මම ජෝක් එකකට කිව්වේ. 50යි කියන්නේ. ඒතකොට දැන් මගේ වයස 55යි. ඒතකොට n වසර කිහිපයකට පෙර නම් ඒ කියන්නේ මොකද්ද? අවුරුදු 5කට පෙර. ඒ කියන්නේ දැන් වර්තමාන වයස මගේ 55 නම් 55 ඍණ 5 සමානයි අවුරුදු 5කට පෙර 50යි. එන්න ඒකයි මෙතෙන්දී අදහස් වෙන්නේ n වසර ගණනකට පෙර. n වසර ගණනකට පසු ගත්තොත් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. වයස් වල තියෙන මූල ධර්ම ඔක්කොම යන්නේ මෙන්න මේක ඇතුලේ. එතකොට මේකෙන් අහනවා ප්‍රශ්න එක එක ආකාරවලට. අතීතේ අහනවා. අනාගතේ අහනවා. එතකොට ප්‍රතිශත විදිහට දීලා අහනවා. රේෂියෝ විදිහට. ඒ කියන්නේ ප්‍රතිශත නෙමෙයි අනුපාත විදිහට. එහෙම දීලා ප්‍රශ්න අහනවා. සාමාන්‍යයෙන් ඕනෑම තරඟ විභාගයක අපිට දැකගත හැකි අනිවාර්ය ප්‍රශ්න එකක් දෙකක් එහෙමත් නැත්නම් වයස් ගැන හොඳට ආදරේ කෙනෙක් හැදුවොත් ප්‍රශ්න 3ක් කවර් වෙන්න පුළුවන් පාඩමක් තමයි මේ. එතකොට ඔයා අනිවාර්යෙන් හිතන්න ඕන හැමදේම විසඳන්න කලින් වර්තමානයේ වයසෙන් ස්ටාර්ට් අප් එක දෙන්න. එච්චරයි.